තමන් පුටුවක හෝ ඇඳක හෝ ගල් පතුරක හෝ ගහක් යට හෝ හාන්සි වෙලා විවේකයෙන් ඉන්නවා. කියන්නේ යා රෙස්ට් කරන වෙලාවක්. එහෙම ඉන්නකොට උල්පතකින් වතුර මතුවෙනවා වගේ තමන් කරපු වැරදි වැඩම මතක් වෙනවා. ඒක මෙහෙමයි. සමහරට එයාට ඒක වැරද්දක්, මේක පිං, මේක පව්, මේක හොඳ, මේක නරක කියලා නෙවෙයි මතක් වෙන්නේ. අපි කියමුකෝ බීපු කෙනෙක්, බොන කෙනෙක් නම් කොල්ලොත් එක පාටි දාපු ඒවා, බීලා සෙට් වෙච්ච ඒවා ඔව් මතක් වෙනවා කළකට. ඒක හොඳක් හෝ නරකක් කියලා විදියට නෙවෙයි යාට මතක් වෙන්නේ. ඊළඟට අපි කියමු කෙල්ලන්ට ආස කෙනෙක් නම් කෙල්ලෝ මතක් වෙනවා. කොල්ලන්ට බැල්ම හෙලන කෙල්ලෙක් නම් ඒකම මතක් වෙනවා. ඊළඟට එක අවුල් හදාගත්ත අය නම් ඒවම මතක් වෙනවා. ගිය තැන්, ගිය කාමර, අනුන්ගෙන් එක හොරගම් කරපු ඒවා. ඊවර තමන් දාපු සෙප්පට විද්දා. ඔන්න පැරණි වචනයක්. තමන්ගේ සෙප්පට විද්‍යාවල් ටික මතක් වෙනවා. අර නිකම් පාඩුවේ ඉන්නකොට මතක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මැරෙනකොට ඔහොම තමයි කො මතක් වෙන්නේ. නවත්තන්න බෑ. අනිවාර්යයෙන්ම අපි වයසට ගිහිල්ලා මැරෙනවට ලෙඩ ඇදක ඉන්න වෙයි ගොඩක් කාලයක්. අපිට ගොඩක් ඉන්න වෙයි එක තැනකට වෙලා. 3-30 පැයෙම අප ළඟ කවුරුත් නැහැ. තනි වෙනවා අපි. එතකොට මතක් වෙනවා. දුවේ පුතේ තනියෙන් ඉන්නකොට නරකම දේවල් හිතට එනවනම් ඔයා ඉක්මනින් වෙනස් වෙන්න ඕන. මොකද ඔය පුරුද්ද මරණ මංචකයට එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අකුසලයේ කියන එක මතක් වීම තුලින් එයාගේ හිතේ ඇති වෙන්නේ යම්කිසි ශෝකී බවක්, අඳුරු බවක්. මරණින් මත්තේ බාලයට උපත් දෙකයි. එක්කෝ නිරය, එක්කෝ තිරිසන් ලෝකෙ. වෙච්ච වැරදි මතක් කර කර ඉන්න නම් පුරුදු වෙන්න එපා. දුකෙන් ඉන්න නම් පුරුදු වෙන්න එපා. ගෙදර ප්‍රශ්න ගැන හිත හිතා ඉන්න නම් පුරුදු වෙන්න එපා. එක්කෝ කරපු හොඳ වැඩක් හිතන්න, පින් වැඩක් හිතන්න, දහම් මනසිකාරය. නැත්තම් මේක උල්පතකින් වගේ එනවා. බාලයා නිරේ ඉපදුනාට පස්සේ මහණෙනි, බාලයා නිරේ ඉපදුනාට පස්සේ නිරේ මිදින දුක උපමාවකින්වත් කියන එක ලේසි නෑ මහණෙනි කිව්වා. බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුවක් අසා සිටිය ස්වාමීන් වහන්සේ උපමාවක් කියන්න. එහෙනම් භික්ෂුව මේක අහගන්නකෝ. භික්ෂුව රජතුමාට විරුද්ධ කාර්යයක් අරගෙන එනවා. රජතුමාට විරුද්ධව හොරේ. රජතුමාට කියනවා ස්වාමීනි සියලු සාක්ෂි සහිතයි ඔබතුමාට විරුද්ධ හොරේ. ඕකට එනපන් උල්පාරවල් 100ක්. අලවංගු කූරු 100කින් ඇන්න. හොරාට. එංග පසාරු කරගෙන යනවා. දවල් කාලේ රජුරු ඇහුවා අරක ඉන්නවද? ඉන්නවා. එනපන් උල්පාරවල් 100ක්. ආය අලවංගු කුරු 100කින් ඇන්නවා. රෑ ඉන්නවද අරක? ඉන්නවා. එනපන් උල්පාරවල් 100ක්. උල්පාරවල් 300යි. දවසට. මහණෙනි උල්පාරවල් 300ක වේදනාව යට කොහොම ඇතිද? ස්වාමීනි උල්පාරවල් 300ක් ගැන කවර කතාවද? එක උල්පාරක් ඇනුණත් වේදනාව කියන්න බෑ. එච්චර වේදනාවක්. දුවේ පුතේ ඔයාලගේ ඇනිලා නැද්ද රෝස කට්ටක්? එරමිනියා කට්ටක්. එහෙම නැත්නම් මොකක් හරි නිදි කුඹ කට්ටක් හරි. ඉස්සර අපි ගෙදර ඉඳන් ඔය වගේ කටු ඇනිලා මේ නොන්ඩි ගගා ඉස්කෝලේ යන්නේ. ඉතින් අම්මලා ආවට පස්සේ කට්ටකින් පාද ගන්නවා මේ චූටි කටු කෑල්ල. අඩිය තියා ගන්න බෑ ඒක තියෙද්දි. ඇහැට රොඩක් ගියාම කොහොම වේදනාවක්ද? මහණෙනි උල්පාරවල් 300ක වේදනාව මෙන්න මේ වගේ කියලා පොළොවෙන් විරලු ගෙඩියක වගේ ගල් කැටයක් අරන් අතට මිටි මෝලවලා
උල්පාරවල් 300ක් ඇනලා ඒ මිනිස්සයා විඳින වේදනාව මේ ගල් කැටේ වගේ. අපායේ වේදනාව හිමාලය වගේ. මහණෙනි ගිනිගත් යකඩ පොළවේ නිරිසතා අතුරලා ගිනිගත් උල් පහක් කකුල් දෙකේ අත් දෙකේ පපුවේ ගහනවා. පංච වදකේ දෙනවා. ගිනිගත් යකඩ රෝලක් පැරකිලා හුව චප්ප කරගෙන යනවා. ගිනිගත් කන්දේ නංගවනවා. ලූදි හැලියේ තැම්බෙනවා පෙන පිටක් වගේ. කටු ඉඹුලේ නංගනවා. කියලා අපාය දුක විස්තර කළා මහණෙනි. මා නොයේ කයරෙන් අපාය දුක විස්තර කළා. හැබැයි අපාය වේදනාව කියන්න බෑ කිව්වා. අපිට කියන්න පුළුවන් අපායේ මෙහෙම වෙනවා මේ කියන්නේ කටු ඉඹුල යනවා කියලා කියන්න පුළුවන්. නමුත් ඒකේ වේදනාව කොහොමද කියලා කියන්නේ කොහොමද? දැන් ඔයාට මොකක් හරි දැනක අප්සෙට් ගියා කියන්නකො ඇවිල්ලා කියනවා මං ඒ වෙලාවේ හරියට අප්සෙට් ගියා. අපි වචනයකින් කියනවා අප්සෙට් වුණා කියලා. නමුත් ඒ අප්සෙට් වීම කොහොම එකක්ද? මේ නිසා මහණෙනි අපායේ විස්තර කියන්න පුළුවන් මෙහිම දුක් විඳිනවා කියලා. වේදනාව කියන එක කියන්න බෑ. දුවේ ඔයාලා කවදාවත් පුතේ ඔයාලා කවදාවත් මනුස්ස ලෝකේ අපා දුක් විඳින්නේ නැහැ. දවසට උල්පාරවල් 300ක වේදනාවක් ඔයාලා කවදාවත් විඳින්නේ නැහැ නේ එක දවසේ. අපාය දුක මහ මෙරක් වගේ නම් ඔයාලා කොහොමදත් අපා දුකක් මනුස්ස ලෝකෙ විඳින්නේ නැහැ. මීට වැඩි හොඳයි අපාය ගියත් කියලා හිතන්න එපා. අපාය දුක කියන එක AI නිර්මාණයකින් හෝ 3D නිර්මාණයකින් හෝ ඇනිමේෂන් වලින් හෝ චිත්‍රයකින් හෝ මොකකින්වත් අපාය කියන එකේ හුලඟක්වත් මිනිසුන්ට පෙන්වන්න බෑ. චර දුකක් වේද. කටුඹිල යනවා කියලා බුදුරජාණන් වහන්සේ උරතල් කතා කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ අපිව රවට්ටන්න නැති කෙනෙක්. බුදුරජාණන් වහන්සේ අතිශෝක්තිය නැති කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ අතිශෝක්තිය නැහැ. සත්‍ය දේශනා කරන කෙනෙක්. අනුකම්පාවෙන් දහම් දේශනා කරන කෙනෙක්. ඔයාට පව් වැඩ කරන්න එපා කියේ ලෝදි හැලියේ තැම්බෙනවට ඔයාව බුදුරජාණන් වහන්සේ කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ ඔබට හිතවත් ඒ අපායේ දුකට ඔබ වැටෙනවට කැමති නැති නිසායි පස්පව් දස අකුසල් කරන්න එපා කිව්වේ. ඒකයි අඩුම තරමේ මේ දවස් 20වත් පන්සිල් රකින්න. කෙනෙකුට එක දිගට දවස් 20ක් පන්සිල් රැකපු අත්දැකීමක් තියෙනවා නම් මං හිතන්නේ මේ ලංකාවේ කී දෙනෙකුට ඒ අත්දැකීම තියෙයිද කියලා. පුළුවන් නම් ඒ අත්දැකීම ඔබ ගන්න. දවස් 20ක්වත්. ඔබ ගිනි අඟුරු වැලේ වැටෙනවට අකමැත්තෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ අන්නේ අපා බයට බය වෙලා පව් කරන්න එපා කියනවා. ඇත්ත එකක් එක බොරුවක් නෙවෙයි සුරංගනා නෙවෙයි මවල කියපු කතාවක් නෙවෙයි ඇත්ත කතාවක් කිව්වේ. මහණෙනි මනුස්ස ලෝකෙ ඉද්දින් පස්පව් දස අකුසල් කරනවා පංචකාමයේ පිණිස. එන හොඳට ජීවත් වෙන්න පස්පව් දස අකුසල් කරනවා සැප විඳින්න. දතින් තනකොළ උලා කාලා කන සත්තු අතර උපදිනවා. ගවයෝ එළුවෝ බැටළුවෝ හරක් මනුස්ස ලෝකෙ ඉද්දින් වෙනම ලුණු ගානට ඕන මිරිස් ගානට ඕන පීසා කොත්තු රයිස් බිරියානි ෆලූඩා අයිස්ක්‍රීම් ටී ප්ලේන් ටී තන්නකොළ කනවා කිව්ව කකුල් මේ දත් වලින් උලා කකා අර මිනිස්යාම ඉපදුනාට පස්සේ තිරිසන් ලෝකේ ඔබ ඔය බත් කාපු කටින් තනකොළ උලා කනවට අකමැත්තෙන් බුදුරජාන් වහන්සේ පස්පව් කරන්න එපා කිව්වා. මහණෙනි අසූචි ඝන සත්තු අතර උපදිනවා පංචකාමයේ උදෙසා පස්පව් කරපු අය. කවුද අසූචි කන්නේ? හිවල්ලු බල්ලෝ කුකුල්ලෝ ඌරෝ ඔය ඌරු කොටුවල ඇතැන් තැන්වල ගෝත්‍රික ගම්මානවල
වැසිකිලි හදලා තියෙන අට්ටාලයක උඩ මිනිස්සු ගිහලා උඩින් කක්ක කරනවා යටින් ඌරෝ කනවා. ගම්මානවල පොඩි දරුවෝ අම්මලාට කියනවා කක්ක බරයි එළිය කක්ක කරපළ මං අදින්නම් කියනවා උදැල්ලෙන් අරන් විසික කරන්නම් කියලා. ඔය දැන් පෝච්චිලට ඔය එන්න කලින් ඉස්සර. ඉතින් පොඩි ළමයා මේ කක්ක කරලා ඉස්සරහට යනකොට ගෙදර බල්ලම ඇවිල්ලා පිටිපස්සට කාලේ වරන්. කක්ක කනවා. මහණෙනි බඩගින්නේ ඉන්න කෙනෙකුට කිරිබත් සුවඳක් එනකොට අනේ කණ්ඩ නැත්තම් කියලා හිතෙනවා වගේ තමයි කො බල්ලෙකුට කක්ක ගඳ එනකොට කණ්ඩමයි කො හිතෙන්නේ. මොන කිරිබත් වලින් බත් උයලා දුන්නත් බල්ලෙක් බෙට්ටක් දැක්කොත් ඉව කරනවම තමයි. මෙහි එක එක පීසා කාලා රයිස් කාලා බිරියානි කාලා කිරිබත් කාලා ඊළඟට ෆලූඩා අයිස්ක්‍රීම් එක එක දේවල් කාපු ඔය කටවල් වලින් කක්ක කන්න එපා කියන කක්ක කන ජීවිතයක් උදා නොවේවා කියලා තමයි බුදුරජාන් වහන්සේ පවින් වලකින්න කිව්වේ. ඔයාලා පව් කළත් නැතත් බුදුරජාන් වහන්සේ ඊතර වෙලා ඉවරයි. බුදුරජාන් වහන්සේ ගමන ඉවර කළා. ඔබට අනුකම්පායි චිතන් දේව මනුස්සානම් බුද්ධ තේජේන සුත්තේනා. බුදුරජාණන් වහන්සේ දිව්‍ය මිනිසුන්ට හිතයිසී දුක කැමති නෑ. ඔබට ගොඩාක් ආදරේ. ඔය කටවල් වලින් කක්ක කනවට කැමති නෑ. මහණෙනි වතුරේම ඉපදිලා වතුරේම ජීවත් වෙලා වතුරේම මැරෙන සත්තු ඉන්නවා. මාළුවෝ, කැස්බෑවෝ, කිඹුල්ලෝ ඔය වතුරේමයි උන් ජරා කරන්නේ, ඔය වතුරේමයි මුත්‍රා කරන්නේ, ඔය වතුරේමයි සත්තු මැරෙන්නේ, මිනිස්සු නාන්නේ, හරක් නාන්නේ. ඔය වතුරම මාළුව බොනවා, ඔය වතුරම පීනනවා, ඔය වතුරේම ඉන්නවා. ඔයාට ගෙදර වෙනම කාමර තියෙනවා, සාලේ නිදන කාමරේ, කෑම කාමරේ, කුසියේ, බාත්රූම් වෙන වෙනම. අරක කුණු වතුරේමයි ඔක්කොම. මහණෙනි කුණු ගොඩේ ඉපදිලා කුණු ගොඩේම ජීවත් වෙලා කුණු ගොඩේම මැරෙනවා. ওই ඩස්පින් වල නගර සභාවේ කුණු කන්දේ උච්චර පණුව ඇදෙද මිනි කුණු වෙනකොට, මස් කුණු වෙනකොට, සත්තු මැරිලා කුණු වෙනකොට ඔය කුණු ගොඩේම ඉපදිලා කුණු ගොඩේම ජීවත් වෙලා ඔය ඇඟමල් කාලා ඒ ඇඟේම මැරෙනවා. ටොයිලට් වලේම ඉපදිලා ටොයිලට් වලේම ජීවත් වෙලා ටොයිලට් වලේම මැරෙනවා. දැන් ඔබ ඇඟේ දාඩිය දානකොට ඉක්මනින් ගිහිල්ලා වොෂ් එකක් දා ගන්නවා. ෆෑන් එක දාගෙන ඇඳේ පෙරලෙනවා. ටීවී බලන්න සෝෆා එකේ ඉඳ ගන්නවා. ෆෑන් එක දා ගන්නවා. එක එක ඇඳුම් අඳිනවා. මොහොතේ නානවා, වැවේ නානවා. ඒ ආත්ම භාවයේ ගිහිල්ලා උපදිනවා කක්ක ගොඩේමයි. කන්නෙත් කක්කා, ඉන්නෙත් කක්කවල, මැරෙන්නෙත් කක්කවල. බුදුරජාණන් වහන්සේ ඔබට එවැනි ඉරණමක් ලැබෙනවට කැමති නෑ. ඒකයි පස්පව් දස අකුසල් කරන්න එපා කිව්වේ. සෝතාපන්න කෙනාට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ගැන සත්‍ය ඥානෙ පහළ වෙනවා. ඒකයි එයාගේ අතින් කවදාවත් පන්සිල් කැඩෙන්නේ නැත්තේ. එයා දන්නවා බුදුරජාණන් වහන්සේ අපට අනුකම්පායි. බේරගන්නයි මේක කළේ කියලා. අනුකම්පාවෙන් පනවපු, දයාවෙන් පනවපු පන්සිල් පද පහත්තෙන් අවංකවම ඔතෙන්ටවත් එන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි දැන් සමහර මනුස්ස ලෝකෙ ඉද්දී මෙතන එකක් කියනවා, මෙතන එකක්. මේ හා කියපු කටින්ම බෑ කියනවා. නැත්නම් මේ කිව්වා කියන කටින්ම කිව්වේ නෑ කියනවා. දිවවල් දෙකයි. සර්පය අතර ඉපදෙනවා. දිවවල් දෙකක් හැම වෙලාවෙම තියෙනවා. හැම වෙලාවෙම සර්පයා දිව එළියට දදාගෙන ඉන්නේ. තලගොයි දිව දෙකක්. දෙකක්මයි කිව්වේ. මෙතන එකක්, අතන එකක්. චපලයි, අවංක නැහැ. දිව දෙකක් ඇතු උපදිනවා. දිව පුපුරනවා ඉපදෙන ආත්මෙන්. චපලකමට, බොරුවට, කර්ම විපාක. මහණෙනි
ඒ නිරේ මේ තිරිසන් ලෝකේ විස්තර කිව්වා මෙහෙම ඉපදෙනවා කියලා. හැබැයි තිරිසන් ලෝකේ සත්වයා විඳින දුක කියන්න බෑ. අපිට කියන්න පුළුවන් දිව දෙකේ සද්ද වෙලා උපදිනවා කියලා. නමුත් ඒ සතා විඳින දුක කියන්න පුළුවන්ද අපිට? අසූචි ගොඩේ සත්තු ඉපදෙනවා කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි එයා විඳින දුක කියන්න පුළුවන්ද? බෑ. මහණෙනි මේ තිරිසන් ලෝකේ ඉපදෙනවා කියන කෙනෙක් ආය මිනිසෙක් වෙන එක අමාරුයි කන කැස් බෑව විසුදුරෙන් අහස බලනටත් වඩා. අවුරුදු 100කට වතාවක් මොහොඳින් උඩට එන එක හැක් පේන කැස් බෑව මොහොඳින් මතුවෙනකොටම පාවි තියෙන විය ගහක සිදුර ඇහැටම සෙට් වෙනවා නම් ඒක වෙන්න පුළුවන් කිව්වා. තිරිසන් ලෝකෙ ගිය කෙනෙක් ආය මිනිසෙක් වෙන්නේ නැහැ කොල්ලීසි. තංකිස හේතු කිම නත්ති පුඤ්ඤ කිරියා. ඒ ලෝකෙ පින් කරනවා කියලා ගන්න. නත්ති කුසල කිරියා. කුසල් කිරීම කියලා එකක් නැහැ. අඤ්ඤ මඤ්ඤ කාදිකා එකිනෙකා කනවා. දුර්වලයාව යටපත් කරනවා. මේ මනුස්ස ලෝකේ තමයි පින් කිරිය කියන එක තියෙන්නේ. පින් කරනවා, කුසල් කරනවා, වරදින් අත් මිදෙනවා, විච්ච වැරද්ද හදා ගන්නවා, ආය නොකර ඉන්නවා, හොඳ දේවල් කරනවා, පරණ දේවල් අමතක කරනවා, අලුත් කෙනෙක් වෙනවා, ජීවිතේ ලස්සනට හදා ගන්නවා. ඒ ඔක්කොම මිනිස්සුන්ට විතරයි. ඔයාට විතරයි. හිතන්න පුළුවන් ඔයාට විතරයි මේ කතාව. ඉදිරියට AI ජෙනරේෂන් එකක් එනවා. තනිකර AI. එයාට බෑ, හිතන්න බෑ. එයාට පොඩි දේ එයා අහනවා අපේ ගෙදර වොෂ්රූම් එක කොහෙද තියෙන්නේ කියලා ජෙමිනිගෙන් අහන්නේ. ජෙමිනි මහත්තයා තමයි උත්තර දෙන්නේ ඊට පස්සේ. හිතන්න බැරි වෙනවා මිනිස්සුන්ට. ඒ නිසා පුළුවන් නම් මේ මට තේරෙන විදියට මේ තමයි අවසාන ජෙනරේෂන් එක බේරෙනවා නම්. මේ තමයි අවසාන අවස්ථාව. ඉදිරියට බෑ. මම හිතන්නේ ඔයාලගේ දරුවන්ට chance එකක් හම්බ වෙයි කියලා. අවාසනාවක් නෙවෙයි, මූසල කතාවක් නෙවෙයි මම මේ කියන්නේ ඇත්ත. ලෝකෙ වේගෙන් වෙනස් වෙනවා. පින්පව් විශ්වාස නොකර යනවා. හිතන්න බැරුව යනවා. අම්මලා කියනවනේ ඔබ හිතපියව මේක අපිම කියන්න ඕනේ නැහැ කියලා. ඒ වුණාට හිතන සෛලේ නෑ. ඉතින් මොකද කරන්නේ? හිතන්න බෑ. කිව්වොත් කරනවා. ඉතින් මේ පරලෝ තියෙන බය සම්ප්‍රායික දුකට බය වෙලා පවෙන් නිදහස් වෙනවා. ඒකට කියනවා දුක්ගති බය කියලා. අන්න ඔය මොකකට හරි ඔයා බය වුණොත් ඔයා පව නොකර ඉන්නවා, කුසල් කරනවා. හැබැයි ඔයාට කිසිම බයක් නැත්තම් පව් වලට ඔයගේ අතින් ගොඩාක් පව් පිරෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිහිට ලබන්න පැමිණි මේ චූටි දූල පුතාලට, මේ තරුණ දූල පුතාලට, ඒ වගේම යොවුන් වියේ වසන ඔබට, ගෙවා ගියත් යොවුන් විය බුදුසසුනේ පිහිට හොයන ඔබටත් මටත් ආසයි මම. අපිට ඇති වෙනවා නම් අත්තානුවාද බය. තමාට තමාගේ හෘද සාක්කිය දොස් කියනවට බය වෙන්න ඕන. ඇති වෙනවා නම් පරවාදානු බය. නුවණැති අය අපිට දොස් කියනවට අපි බය වෙන්න ඕන. ඇති වෙනවා නම් දණ්ඩ බය. ලෝකේ තියෙන නීතියට දඬුවමට අපේ හිත බය වෙන්න ඕන. ඇති වෙනවා නම් සම්ප්‍රායික දුගති බය. මරණින් මත්තේ අපාය යන්න බය වෙන්න ඕන. තිරිසන් ලෝකයන්ට බය වෙන්න ඕන. සසර ගමනට බය වෙන්න ඕන. ඒ ධර්මානුකූලව ඇති වෙන බය, ලැජ්ජ බය අපි තුල ඇති වෙලා අපේ ජීවිතේ වැරදි අඩුපාඩු හදා ගන්න ලැබේවා. අපිට හොඳින් පන්සිල් රැක ගන්න ලැබේවා. සමාදන් වුණ සිල්පද ආරක්ෂා කර ගන්න ලැබේවා. අපිටත් මනුස්ස ජීවිතේ
පිහිට බුදුසසුන තුල පිහිට ලබා ගන්න වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා.